සුබ දවසක් සියලුම දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියේ ගණිතය විෂයට අදාළව දෙවෙනි පාඩම පරිමිතිය කියන පාඩම ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරිමිතිය කියන්නේ මොකක්ද? ඔයාලා පොඩි කාලේ නම් ඔයාලා ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වයට ඉගෙන ගත්තා. පරිමිතිය කියන්නේ සම්ප්‍රත සරල රේඛීය තල රූපයක පැති සියල්ලේම එකතුවට තමයි අපි කියන්නේ පරිමිතිය කියලා. අපි සරල විදිහට ගත්තොතින් සම්ප්‍රත තල රූපයක වටේම දිග නේද? වටේම දිග කියලා තමයි අපි සරල විදිහටම කිව්වොත් කියන්නේ. මේකෙදි දරුවනේ අපිට සමචතුරස්‍රය විශේෂත්වය මොකක්ද? පාද සියල්ලම සමානයි. පාද කීයක් තියෙනවද? පාද 4ක් තියෙනවා. ඊළඟට ඍජු කෝණාශ්‍රයේ දිග පාද දෙක සමානයි, පළල පාද දෙක සමානයි. අපිට ඕනෑම සම්ප්‍රත කියන්නේ මේ විදිහට හරියටම වටේටම සරල රේඛාවලින් වට වෙච්ච එකට තමයි අපි සම්ප්‍රත කියලා කියන්නේ. එතකොට මේ තල රූප දුන්නට පස්සේ අපිට මිනුම් දෙනවා අපිට. ඊට පස්සේ අපිට පරිමිතිය හොයන්න තමයි තියෙන්නේ. මම මේ තල රූප වල ගත්තතින් හරිද? මේක සමචතුරස්‍රය. සමචතුරස්‍රයේ මම කියනවා පැත්තක දිග සෙන්ටිමීටර් 5යි කියලා. එතකොට මේ අනිත් පාද තුනේමත් අපිට දෙන්න ඕනද? දෙන්න අවශ්‍ය නැහැ. මොකද පාද සියල්ලම සමානයි. එහෙනම් පාද සියල්ලම සමානයි. එහෙනම් මේ පාදෙත් සෙන්ටිමීටර් 5යි, මේ පාදෙත් සෙන්ටිමීටර් 5යි, මේ පාදෙත් සෙන්ටිමීටර් 5යි. එහෙනම් පරිමිතිය සමානයි. මේකට මම කියන්නම් පාද 4ම සමාන නිසා 4 ගුණ කරන්න, පැත්තක දිග ගුණ කරන්න, පැත්තක දිග ගුණ කරන්න 4. ඒ මොන තල රූපයටද? සමචතුරස්‍රයට විතරයි. හොඳද? පැත්තක දිග සෙන්ටිමීටර් 5යි, පහ 4න් ගුණ කරාම සෙන්ටිමීටර් 20යි කියලා එනවා. තේරුණාද? ඊළඟට ඍජු කෝණාශ්‍රයට යනවා. ඍජු කෝණාශ්‍රය හිතන්නකෝ දිග සෙන්ටිමීටර් 12ක් දෙනවා, පළල සෙන්ටිමීටර් 4ක් දෙනවා. හරිද? එතකොට අපිට අනිත් පාද දෙක දෙන්න අවශ්‍යයිද? නෑ. මොකද දිග පාද දෙක සමානයි, පළල පාද දෙක සමානයි. එම්ම යම් කිසි අවස්ථාවක වෙනස් වෙනවා නම් අපිට මිනුම් දෙනවා. හරිද? එහෙනම් ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය ගත්තොතින් කොහොමද හොයන්නේ? පරිමිතිය සමානයි. දිග පාද දෙක සමානයිනේ. එහෙනම් එක පාදයක් මම ගන්නවා දිග. පළල පාද දෙකත් සමානයි නේද? ඔව්. එහෙනම් එයින් එක පාදයක් මම ගන්නවා. එහෙනම් මේ පාද දෙක එකතු කරලා මම ඒක දෙකෙන් ගුණ කරාම හරි නේද? මොකද ඒ දිග පාද දෙක සමානයි, පළල පාද දෙක සමාන නිසා. එහෙනම් දිග කීයද? සෙන්ටිමීටර් 12යි, පළල සෙන්ටිමීටර් 4යි. එතකොට 12යි 4යි 16යි. දෙක 16න් ගුණ කරාම 32යි සෙන්ටිමීටර්. හරිද? තේරුණා නේද? මම වෙනස්ම ආකාරයේ තල රූපයක් බෝඩ් එකේ යන්දා බලන්න මේ තල රූපේ පරිමිතිය හොයන්න කිව්වොත් අපි කොහොමද මේකේ තල රූපේ පරිමිතිය හොයන්නේ? හරිද? මේකත් සම්ප්‍රත තල රූපයක්. නමුත් අපිට බොහොම දත්ත සුළු ප්‍රමාණයක් දීලා තියෙන. නමුත් පරිමිතිය හොයන්න ඕන. ඔයාලා දැන් පොඩ්ඩක් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 6 වසරේ 7 වසරේ දැනුමත් එක්ක තමයි දැන් ඉන්නේ ඔයාලා. දැන් මේකේ කොටස් අපිට මේක සම්ප්‍රත තල රූපයේ මේ තල රූප කීපයකින් තමයි හැදිලා තියෙන්නේ. ඒතර අපිට මේක කොටස් කරගන්න පුළුවන්. එකක් අපිට කොටස් කළම දීලා තියෙනවා. නේද?
මේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ පේනව නේද? මෙතන කඩීරක් දාලා තියෙනවා. කඩීර වෙන් කරලා තියෙනවා. ඒ වගේම පාද සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මුලින්ම බලන්න ඕන මේ තල් රූපයක් දුන්නා මේ විදිහේ වෙනස් ආකාරයේව පාද සමානයව තියෙනවද කියලා. ඉස්සෙල්ලා අපි ඒක ලකුණු කරගන්න ඕන. හරිද? මේ පාදෙට මේ පාදෙ සමානයි කියලා තියලා තියෙන්නේ. එක ඉරක්කින් තමයි සමානයි කියලා පෙන්නන්නේ. එහෙනම් මේක සෙන්ටිමීටර් 2යි නම් මේ පාදෙත් සෙන්ටිමීටර් 2ක් විය යුතුයි. හරිද? ඊළඟට කියනවා මේ පාදය මෙන්න මේ දක්වා සෙන්ටිමීටර් 5යි කියලා. හරිද? සෙන්ටිමීටර් 5යි. එතෙන්ට එන්න කලින් මට කියන්න සෙන්ටිමීටර් 2 පාද තව තියෙනවද? තව තියෙනවා. මොකද මේ කොටස මේ කඩේරින් වෙන් කරපු රූප දෙකක් නෙමෙයි තියෙන්නේ. ඍජු කෝණාශ්‍ර තියෙන්නේ. නේද? මේ ඍජු කෝණාශ්‍ර වල අනිවාර්යෙන් දිග පාද දෙක සමානයි, පළල පාද දෙකත් සමාන විය යුතුයි. නේද? එහෙනම් මෙතන සෙන්ටිමීටර් 2ක් නම් මෙතනත් සෙන්ටිමීටර් 2ක් නෙවෙයිද? 2යි. මෙතනත් සෙන්ටිමීටර් 2යි. එතකොට දරුවනේ මට කියන්න මේ සම්පූර්ණ පාදම කීයද එතකොට? සෙන්ටිමීටර් 7ක් වෙනවා. ඊළඟට දරුවනේ මට තවත් සෙන්ටිමීටර් 2 පාදයක් පෙන්වන්න. හරියටම හරි. මොකද මේ පොඩි ඍජු කෝණාශ්‍රයේ මේ කඩිර දාපු තැන ඒ පාදෙත් මොකද වෙන්නේ? ඍජු කෝණාශ්‍රයක පළල පාද දෙක සමානයි. එහෙනම් අපිට ඒකත් අපිට සෙන්ටිමීටර් 2ක් කියලා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට දරුවනේ මෙන්න මේ අපිට මේ ලොකු විශාල ඍජු කෝණාශ්‍රය අපිට මේ පාදේ හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් දත් ඔක්කොම පිරලා තියෙන්නේ. අපිට පුළුවනි හොයාගන්න. එහෙනම් මේ පාදේ සෙන්ටිමීටර් 4යි නම් මේ ඉතුරු කොටස සෙන්ටිමීටර් 2යි නම් මේ කොටස් දෙක එකතු නම් සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේ මුළු පාදෙම කීයද? සෙන්ටිමීටර් 6ක් වෙනවා. තේරුණාද නැද්ද? දැන් අපි පාද සියල්ලම දන්නවද නැද්ද? ඔව්, තව එක පාදයක් තියෙනවා. ඒ පාදෙත් අපි දන්නවා දරුවනේ. අපිට මෙතන සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. ඍජු කෝණාශ්‍රයක දිග පාද දෙක සමානයි. එහෙනම් මේ පාදෙත් කීයද? මේ පාදෙත් සෙන්ටිමීටර් 5ක් වෙනවා. එහෙනම් අපි දත්ත සියල්ලම දන්නවා දරුවනේ. අපි දැන් පරිමිතිය හොයමු. කොහොමද පරිමිතිය එන්නේ? හැම විටම මේ වගේ සංකීර්ණ තල් රූපයක් දුන්නට පස්සේදී අපි එක තැනකින් පටන් අරන් තමයි වටේට පිළිවෙට යන්න ඕන. එක කොනකින් පටන් අරන් වටේටම යන්න. එතකොට කිසිම පාදයක් මගේ ඇරෙන්නේ නැහැ ළමයි. හරිද? මං ඉස්සෙල්ලම මෙන්න මෙතන මුදුනේ පාදයෙන් පටන් ගන්නවා. එතන සෙන්ටිමීටර් 2යි. මං සෙන්ටිමීටර් ලියන්නේ ලිව්වත් කමක් නැහැ. මම ඉස්සෙල්ලා උත්තරයට අනිවාර්යයෙන්ම අදාළ සංකේතය තියෙන්න ඕන. හරිද? මෙතන සෙන්ටිමීටර් 2යි. ඊළඟ පාදයේ සෙන්ටිමීටර් 6යි. ඊළඟ දැන් මෙතන 2 ගන්නත් පුළුවන්. නැත්තම් මේ කොටස් දෙකම එකතු කරලා මම මේ සම්පූර්ණ පාදෙම ගන්නවා. මේ සම්පූර්ණ පාදෙම එකතු කරාම සෙන්ටිමීටර් 7ක් එනවා. ඊළඟ පාදයෙන් මෙතන සෙන්ටිමීටර් 2යි. ඊළඟ කොටස සෙන්ටිමීටර් 5යි. ඊළඟ කොටස මෙතෙන්ට සෙන්ටිමීටර් 4යි. කිසිම පාදයක් මග ඇරුණාද? කිසිම පාදයක් මග ඇරුණේ නැහැ. දැන් එකතු කරන්න තියෙන්නේ 2යි 6යි 8යි 8යි 7යි 15යි 15යි 2යි 17යි 17යි 5යි 22යි 22යි 4යි 26යි සෙන්ටිමීටර්. මෙතන සෙන්ටිමීටර් ලිව්වේ නැත්තම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැත. අනිවාර්යෙන් පිළිතුරේදී අනිවාර්යෙන්ම සංකේතය ලිවිය යුතුයි. මේ වගේ ඕන තරම් සංකීර්ණතර රූප දෙන්න පුළුවන් ඔයාලට. කිසිම ගැටලුවක් නැහැ. රූපය කොටස් වලට කඩා ගන්න. ඒ වගේම තමයි සමාන පාද මොනවද කියලා ඉස්සෙල්ලාම බලලා ඒව ලකුණු කරගන්න. ඊට පස්සේ රූපය කොටස් වලට කඩලා අදාළ පාදවල දිග සොයා ගන්න. ඊට පස්සේ පරිමිතිය හොයන එක කිසිදු ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම මේ විදිහට පරිමිතිය සමානයි කියලා නිවැරදිව සූත්‍ර ලියලා ලස්සනට ගාන හදන්න ඔයාලට බොහොම සරල විදිහට ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලට පරිමිතිය කියන පාඩම බොහොම සරලයි. ගණිතය අමාරුයිද? චුට්ටක්වත් නෑ. මම ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ පාඩම ගැන සාකච්ඡා කරමු. එහෙනම් හැම දිනකටම සුබ දවසක්.